ආන්ගේ ගලින් පල්ලට පැනලා 7 දෙනාම මිය ගිහින් තියෙනවා. මේ ගලාගෙන එන්නේ ලංකාවේ තියෙන ඝනත්වයෙන් වැඩිම වතුර. වටේම යටින් කටාරම් කොටලා තියෙන බිසෝ පැන්න ගලේ කතාව. ඉතින් ඒක ඓතිහාසික කතාවක්. මම දැන් ගලුලුවස්සෙන් උඩට යනවා. මෙතනින් යද්දි වවුල් ගඳයි. උදේ තමයි එකපාරට හදිස්සි තීරණය කරේ එනවා කියලා අම්මා පාන් වගේක් හදලා දුන්නා රෝලෝ කෑල්ලක්. ඇඩ් එකක් කීම නෙවෙයි හොඳේ. hello everyone. අයබෝන් හැමෝටම වෙල්කම් with අයකච. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ හකුරුගල රජමහා විහාරයට. ඉතින් හකුරුගල රජමහා විහාරයේ පිහිල්ලා තියෙන්නේ කෑගල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල දෙහියෝවිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති නිකවල මුල්ල කියන ග්‍රාමයේ තමයි පිහිල්ලා තියෙන්නේ. හරිම ලස්සන සුන්දර පිවිසුමක් තියෙනවා ගල් පර්වතයක් එක්ක. මම මේ පන්සලේ පිවිසුමේ ඉඳන්ම දැක්ක විශේෂ ලක්ෂණය තමයි අර අනුරාධපුර පොළොන්නරුව යුගල වගේ මේ ඉදිකිරීම් වලට පාවිච්චි කරලා තියෙනවා කළු ගල් පාෂාණ. ඉතින් ඉස්සරහට යනකොට පෙන්වන්නම් සුවිශාල කළු ගල් පඩිපෙලක් තියෙනවා අන්නතන ඉස්සරහා. ආරම්භයේ පටන්ම නිර්මාණය වෙලා තියෙන්නේ සම්පූර්ණ පන්සල ඇතුළු පරිසරය මේ විශාල කළුගල් පර්වත වලින් ඉතින් පේනවා ඇති. කොයි පැත්තෙන් ගියත් වට වෙලා තියෙන්නේ විශාල කළුගල් වලින්. එක හරි සුවිශේෂී ලක්ෂණයක් ලෙන් විහාර සංකීර්ණයක අපිට අනිවාර්යයෙන්ම දකින්න හම්බෙන. මේ තියෙන්නේ රජමහා විහාරයේ ඉහළ මළුවට යන්න තියෙන කළුගල් පඩි 90ක් විතර යොදාගෙන හදපු විශාල පඩිපෙළ. මම දැන් ඇවිල්ලා ඉන්නේ හකුරුගල රජමහා විහාරයේ විහාරගය, ආවාසගය, ඒ වගේම බෝධි ප්‍රාකාරයේ පිහිටි විහාර සංකීර්ණයට. ඉතින් මේකේ ඉතිහාස කතාව ගත්තාම රාජසිංහ රජුරුවන්ගේ කාලයේ පටන් වලගම්බා රජුරුවන්ගේ කාලය දක්වා දිව්‍යන ඇති ඉතිහාසයක් වාර්තා වෙලා තියෙනවා. මේක රජමහා විහාරයක්, ඒ වගේම ලෙන් විහාරයක්. ඉතින් ලෙන් විහාර කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන විශේෂ විහාර වර්ගයක්. ඔයාලට පේනවා ඇති මේ විහාරයට ඉහළින් තියෙන්නේ මහා විශාල කළුගලක්. ඉතින් මේ කළුගලේ පහළ කොටසේ මේ විදිහට කටාරම් කපලා වතුර කාන්දුවෙන් නැති විදිහට හදලා හදපු විහාරගයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පේන්නේ ඒ හදපු විහාරගේ. ඉතින් දැන් නම් අලුත් වැඩියා කටයුතු කරගෙන යන පාටක් අපිට පේනවා. අවාසනාවකට අපි ආපු දවසේම අද විහාරගේ වහලා තියෙනවා. මොකද පන්සලේ ලොකු හාමුදුරුවෝ නෑ අද. මේ මොකද මේ විහාරගේ සාමාන්‍යයෙන් යමු වටිනා කියන පිළිම කිහිපයක් තියෙනවා. ඉතින් ඒක නිසා ආරක්ෂාවටත් එක්ක විහාරගේ අද තියෙන අගුළු දාලා මේ තියෙන්නේ විහාරගේ ප්‍රධාන දොරටුව. දැන් නම් මේ වලුත් වැඩියා කරලා තියෙන්නේ. පේනවද? ගොඩක් ලස්සනට කැටයම් සහිත ලී වලින් අර ඓතිහාසික කාලේ වගේම හරිම ලස්සනට හදලා තියෙනවා ඒවා. මේ බලන්නකෝ මේ අර අලුතෙන් හදපුවනතර ඇම්බෙක්ගේ ලී කැටයම් වගේ හරි ලස්සනයි. ඒ වගේම තමයි මේ උඩක් තියෙනවා නෙළුම් මල් පෝස්ටර්. මේ තියෙන්නේ රජමහා විහාරයේ බෝධි ප්‍රාකාරය, බෝධින් වහන්සේ. මේ බෝධින් වහන්සේ ගත්තාම සාමාන්‍යයෙන් අවුරුදු 250කට 300කට ගිට්ටු වෙන ඉතිහාසයක් තියෙනවා. හරිම ලස්සනට වටපිටාව සකස් කරලා තියෙනවා. කළුගලින් නිර්මාණය කරපු මල්ලාසන, කළුගලින් නිර්මාණය කරපු පොළව හරිම ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා. මෙතන බෝධි ප්‍රාකාරයේ ගාවින් එහා පැත්තට ගියාට පස්සේ තියෙන්නේ විශාල වනාන්තරයක්. හරිම කනගාටුදායක දෙයක් කියලා මට හිතෙනවා. ඉතින් මේ පන්සල්, ඉතින් මේ ගම්මාන ඒ වුණාට සාමාන්‍ය ඉතින් මිනිස්සු හරි අඩුවෙන් තමයි දැන් පන්සල් වලට එන්නේ. ඉතින් දැන් මේ මල්ලාසන තියෙනවා. කවුරුත් මේ මල්ලාසන වල මම දන්නේ නැහැ කියලා කාරණේ. ඉතින් මලක්වත් පූජා කරලා නැහැ. ඉතින් මම පහළ තියෙන ගහකින් මේ මල් ටික කඩාගෙන ආවා. කඩාගෙන ඇවිල්ලා මම මෙතන මල්ලාසනෙන් මල් ටික තියෙනවා තැම්පත් කරනවා. ඉතින් මම ආපු එකේ මල් ටිකක් පූජා කරා. මේ ඇවිල්ලා සුදු හඳුන් ගහක්. හොඳ සරුවට මේ පන්සලේ මිදුලේ හැදිලා තියෙනවා මීටර 3.5ක් විතර උසට. මේ වතුර පාර විශේෂත්වය ගත්තොත් මේ ගලාගෙන එන්නේ ලංකාවේ තියෙන ඝනත්වයෙන් වැඩිම වතුර කිව්වත් ඔයා පිළිගන්නවද? මම ඔප්පු කරලා පෙන්නන්නම් ඒක. ඒ කියන්නේ මේ වතුර වල විශාල ඛනිජ ප්‍රතිශතයක් අඩංගු වෙනවා අපේ අනිකුත් පැතිවල තියෙන සාමාන්‍ය වතුර වලට වඩා. මෙන්න මේ වැටින් අපි පැනලා යන්න ඕනේ. මම ගිහිල්ලා බලන්න වතුර ටිකක් බීලා කොහොමද කියලා. මම මේ අපේ ගෙදරින් ගෙනාපු එක බිව්වනේ.
දැන් මං මෙතනින් ටිකක් අරන් බීලා බලනවා මොකක් හරි වෙනසක් තියනවද කියලා. චොට්ටක් බොමු. මේ රසයේ පොඩි වෙනසක් තියෙනවා. ඉතින් අර එහෙමටම කියන්න බෑ. ඉතින් මම කෝකටත් මෙතනින් ගන්නවා වතුර බෝතලයක්. වතුර බෝතලයක් අරගෙන යනවා. අපි බලමු අරන් ගිහිල්ලා මේ කතාවේ රිසල්ට් එකක් තියනවද, මේ කතාවේ ඇත්තක් තියනවද කියලා. මෙන්න මේක පෙන්වන්නම ඕනේ කියලා හිතුණා. මේ තියෙන්නේ ඒ ඓතිහාසික යුගයේම මේ විහාරය හදනකොට මැටි බදාම කළුගල් සහ කබොක්ගල් යොදාගෙන ගලටත් එක්ක හදපු බිත්තිය. තාම තියෙන බිත්ති කැල්ලක් ඉතුරු වෙලා. අන්න අතන මේ ගල මුදුනේ තියෙනවා චෛත්‍යයක්. ඉතින් අපි දැන් හදන්නේ මේ චෛත්‍ය ගාවට යන්න. ඉතින් පේනවද මේ ගල් වල විශාලත්වය? ඉස්සර නම් මේ වගේ තිබ්බ බඹරවද? දැන් නම් ඒගොල්ලෝ අයින් වෙලා ගිහිල්ලා. මේ පේනවද මේ සම්පූර්ණයෙන්ම මේ ගල් පර්වතය වටේම යටින් කටාරම් කොටලා තියෙන. ඉතින් ඒ විහාර සංකීර්ණ ඉදි කරනකොට අර මේ ගල උඩින් එන වතුර ටික විහාර ඇතුළට බේරෙන්නේ නැති වෙන තමයි මේ කටාරම් ටික කොටලා තියෙන්නේ. ඉතින් මේ බලන්න මේ කටාරම් ටික තියෙනවා වටේම. මේ බලන්නකො මේ අර නිකන් ඇස්බෙස්ටෝ ෂීට් එකක වගේ පීලි වගේ මේ ගලේ හැදිලා තියෙනවා. ඒ කියන්නේ මේ ගල් ටික උඩ තියෙන ලොකු කැලෑවක්. ඉතින් එතකොට ඒ කැලෑවේ යටින් උනන වතුර ටික පොළොවට කාන්දු වෙලා මේ ගල් දිගේ පල්ලට බේරනවා. ඉතින් ඒ වතුර බේරන ප්‍රමාණයට තමයි මේක කාලයක් තිස්සේ වෙලා මේ ගල් පීලි වගේ හැදිලා තියෙන්නේ. ඉතින් බලන්න මේ එහෙම වුණාට ඒ වතුර පල්ලට වැටෙන්නේ නැහැ මේ කටාරම් හින්දා. ඒ වාරි ලස්සන හදලා තියෙනවා ඒ කාලේ වුණත්. මේ බලන්නකො මට හම්බෙච්ච දේ මේ කුරහන් ගලක්. අපි මේක නැතිනම් දැක්ක ගමන් හඳුනනවා. මේකත් මං හිතන්නේ මේ පන්සලේ තියෙන ගොඩක් පරණ පුරාවස්තුවක් විදියට හඳුන්වන්න පුළුවන්. දැන් නම් මේක වැඩ කරන්නේ නැහැ. මේ කැඩලා තියෙන්නේ. එළි එහෙම කැඩි දෙක වින් කරලා තියෙන්නේ. මම දැන් උඩට යන්න හදන්නේ මෙහෙර ගාවට. මෙන්න මේ ගල් උළුවස්සෙන් බලන්නකො. ඉතින් ඒක හැදිලා තියෙන ලස්සන ගල් තුනක් හිර වෙලා. ඉතින් වලට පේනවද බලන්න මේ ගල් උඩ තියෙනවා පතොක් වර්ග ඉත්ත වගේ ශාක හැදිලා තියෙනවා ස්වභාවිකවම. අපි උඩට ගිහිල්ලා බලමු. ඒ වගේම මේ පන්සල සම්බන්ධ පරණ කතාවක් තමයි බිසෝ පැන්න ගලේ කතාව. ඉතින් ඒක ඓතිහාසික කතාවක්. යන් මං උඩට යන ගමන් කතාව මොකක්ද කියලා කියන්නම්. ඉතින් මේ මෙන්න බලන්නකො ඉස්සෙල්ලා මෙතන මේ හැදලා තියෙන ලස්සන මේවා ස්වභාවික ගල් වලින්ම හැදලා තියෙන පඩි පෙළ. මම දැන් යනවා උඩට. මේ ගල් උළුවස්සක් නේ. මේ උඩ තියෙන හැටි කොහොමද? මේ ලොකු ගල් දෙක මැද්දට මේ උඩ ගල ඇවිල්ලා හිර වෙලා හැදිලා තියෙන්නේ. මෙතන බෝඩ් එක දාලා තියෙනවා. දැන් නම් බෝඩ් එක කැඩලා අවවාදයයි බිසෝ පැන්න ගල අවදානම් සහිත දුර්ගයේදී තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලකා ගන්න කියලා ඒ අන්තර වලින් ආරක්ෂා වෙන්න ඕන විස්තර ටික දාලා තියෙනවා. මම දැන් ගල් උළුවස්සෙන් උඩට යනවා. මේ ගල් වල හරි ලස්සනට වෙවිලා තියෙනවා පෙඳ පාසි. මං හරි ආස දෙයක් තමයි මේ කොළ පාට. මේ ඉතින් මේ ඔයාලා යන ගමන් බලන්න වටපිටා තියෙන ලස්සන ගැන මම කියන්නම් අර බිසෝ පැන්න ගලේ කතාව. ඉතින් කතාව වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කාලේ සීතාග රාජසිංහ රජතුමාට ඉඳලා තියෙනවා බිසෝරු 7 දිනක්. බිසෝරු 7 දිනක් ඉඳලා තියෙනවා රජතුමාට. එතකොට මේ එක කාලයක් යුද්ධේ දරනුවට තිබිලා තියෙනවා. අන්නේ දවසක රජතුමා ගිහින් තියෙනවා යුද්ධෙට. ඉතින් යුද්ධෙට යන අතරවාරයේ රජතුමා තමන්ගේ බිසෝරුන්ට දැනුම් දීලා තියෙනවා එතුමා යුද්ධයෙන් දිනලා આવොත් සුදු කොඩියක් ගත්ත අසරුවෙක් ඒ කියලා. යුද්ධේ පෙරදුනොත් කළු කොඩියක් ගත්ත
අසරුවෙක් ඒ කියලා. ඉතින් කොහොම හරි මේ එන ගමන් මේ අසරුවා කියන විදිහට හරි මොනහරිමත් පෑන් වර්ගයක් බීලා එයා මේ වෙරිපිටනේ ඇවිත් තියෙන්නේ. මාරු කරලා තියෙනවා කොඩිය. කළු කොඩියක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඈත ඉඳන් එනවා දැක්ක බිසෝරු ටික කලබල වෙලා මේ විහාරේ උඩ තියෙනවා විශාල ගලක්. අංගේ ගලෙන් පල්ලට පැනලා 7 දෙනාම මිය ගිහින් තියෙනවා. ඉතින් අදටත් ඒ විසෝරු 7 දෙනා පහළට පැනපු තැන පල්ලෙහා තියෙනවා. ඒ විදිහට තමයි ජන කතාවල සඳහන් වෙන්නේ. ඉතින් මම ආයි පල්ලට යද්දි එතන පෙන්නන්න. ඉතින් ඒක නිසා ඉතින්ට කියනවා විසෝ පැන්න ගල කියලා. ඉතින් ඒ කරපු වැරද්දට දඬුවමක් විදිහට රජතුමා ඒ වැරද්ද කරපු අසරුවා හා ඔයාගේ ඔක්කොම පරම්පරාව එක්ක ඒගොල්ලන්ගේ වර්ගය වෙනම සාමාන්‍යයෙන් අඩු කුලයක් කියලා වෙන් කරලා වෙනම ගම්මානයක් වෙන් කරලා ඒකට දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි බිසෝ පැන්න ගලේ කතාව සඳහන් වෙන්නේ. අනිත් කාරණාව තමයි ඇයි මේ පන්සලට හකුරුගල රජමහා විහාරය කියලා කියන්නේ කියන කාරණාව. ඒකත් මම කියන්නම්. රාජසිංහ රජුගේ කාලේ බොහොම දරුණුවට කාලයක් යුද්ධ ගිහින් තියෙනවා. ඔයාලා ඒ කතාව අහලා ඇති. ඉතින් ඒ කාලේ මේ අධ්‍යාපනය හැම ඉතින් ගොඩක් අඩාල වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ කාලේ මේ විහාරය ආශ්‍රිතව වාසය කරපු භික්ෂුන් වහන්සේලා මේ විහාර සංකීර්ණයේ තියෙන මේ විශාල ගල් තලාවල් වල ප්‍රදේශයේ ළමයි රැස් කරලා එයාලට අකුරු ඉගෙනුවා කියලා සඳහන් වෙනවා. එතකොට අකුරු කරපු ගල අකුරුගල පස්සේ මේක ජනවහරින් කටවහරින් ඇවිල්ලා අකුරුගල හකුරුගල වුණා කියලා කියනවා. ඒ එක කතාවක්. අනික් කතාව තමයි මේ මුදුනේ තියෙනවා විශාල ගලක්. නිකන් ඒක හකුරු බෑයක් වගේ ඈත පැත්තට පේනවා. ඉතින් අන්න ඒ නිසාත් හකුරුගල කියලා කියනවා කියලා විශ්වාස කරනවා සමහර අය. කතාවෙන් මම ආවා ගල මුදුනේ තියෙන චෛත්‍ය ගාවට. බලන්නකො දෙන තියෙන තැනේ ලස්සන. මෙතන තියෙන උසම භූමියක තමයි හදලා තියෙන්නේ. කුඩා වෙහෙරක්. ඉතින් අර පේන්නේ පල්ලෙහා මේ මම උඩට ආපු පඩි වල ඉතින් පේනවා නේද පල්ලෙහා තියෙන ගල් ගොඩ වල ටික විශාල ගල් පර්වත ටික. හරිම ලස්සන පරිසරයක් හැදිලා තියෙනවා ඒත් එක්ක වටපිටාව බලන පැත්ත කොළ පාට. ඒක තමයි බලාගෙන ඉන්න ආසම හිතෙන දේ. පේනවනේ. මේ තියෙන්නේ මේ ගල් පර්වතයේ පැත්තක්ම වසාගෙන හැදිලා යෝධ නිදි කුඹ විතරක් නෙවෙයි තව වැල් වර්ග ගස් වර්ග ගොඩක් තියෙනවා. මම නම් බලන්න ආසම දේ වෙන්න මේක. ඉතින් මේ කොළ පාට කොච්චර වෙලා ස්තිකර බලන් හිටියත් එපා වීමක් නම් වෙන්නේ නැහැ. ඒ තරම ලස්සනයි. ඉතින් අතන මුදුන්ටම තියෙනවා. ඉතින් අපි දවසක මුදුන්ටම යමු. අනිවාර්යෙන්. අපි යමු චෛත්‍ය මළුව ඇතුළටම. ඔන්න බලන්න උඩටම ගියාට පස්සේ ඔයාලට පහළ හොඳ view එකක් බලා ගන්න පුළුවන්. මෙතන ලස්සන view point එකක් වගේ හැදිලා තියෙන්නේ දැන්. මේ පේන්නේ පහළ පේන දර්ශනය පේනවද? වෙල්ලේ අයවල් කඳු ගෙවල් හැමදේම. මේ පැත්තේ තියෙන්නේ රුවන්වැල්ල පැත්ත. මෙන්න මේ පැත්තෙන් තමයි කැලණි ගඟ ගලාගෙන යන්නේ. උඩටම ආපු එකේ ගණ්ඩාරේ එක පාරක් ගහලා යන්. අල්ලන්න බෑ හුලං හින්දා. ඔයාලට පේනවද මේ පල්ලෙන් තියෙන පර්වතය කොච්චර ලොකුයිද කොච්චර විශාලයිද කියලා? මේ මට ඒක පෙන්වන්න බෑ මේකෙන්. ඉතින් මම අත දික් කරලා මෙහෙම පෙන්වන්නම්. ඉතින් ඊට වඩා වැදගත් කාරණාව තමයි බලන්නකෝ ඒ ගලේ පාෂාණයේ මේ පර්වතයේ වසාගෙන හැදිලා තියෙන වැල් වර්ග ප්‍රමාණය. එක එක වැල් වර්ග ගොඩක් හැදිලා තියෙනවා පල්ලට ගිහින් තියෙනවා එකේ මුල්. මෙතන තියෙනවා එක වර්ගයක් ඉත්තවැල් කියලා කියනවා. තව වර්ගයක් තියෙනවා සඳලතාවැල්. ඊට පස්සේ තව තියෙනවා සමහර වෙන නම් දන්නෙත් නෑ අල වර්ග වල වැල් එහෙමත් ගිහින් තියෙනවා. මෙතන
අතර මම ගොඩක්ම කැමති දේ තමයි මෙන්න මේ කොළ පාටත් එක්ක තියෙන මේ ස්වභාව ධර්මය. මේ දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ මේකේ තියෙන දේවල් කියලා ඉවර කරන්නත් බෑ. වචන කරන්න බෑ මේ සුන්දරත්වය. ඉතින් මේ මම අද ආවේ චෛත්‍ය මලෝගාවට විතරයි. ඉතින් මේ විතරක් නෙමෙයි මෙතනින් උඩහට ගිහිල්ලා මේ කැලේ මේ පර්වත උඩ බලන්න ගොඩක් දේවල් තියෙනවා. සත්තු, කුරුල්ලෝ, කටුස්සෝ, සර්ප විශේෂ සෑහෙන ප්‍රමාණයක් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ ශාක වර්ග. ඉතින් අපි තවත් දවසක බලමු, try කරමු අන්න අතන මුදුනට යන්න. එතන තමයි උසම තැන. ඉතින් අර හකුරු ගල හා සම්බන්ධ ඒ තියෙන ගලක් තියෙන්නේ අන්නේ උඩ. ඉතින් මේ වෙලාවේ යන්න බෑ වැස්සත් එක්ක කැලේ ලෙස්සනා වැඩි. අපි අනිවාර්යෙන්ම මේ යමු උඩට. පන්සලෙන් ගත්ත වතුර බෝතලේ හැලිලා කැප් එකත් තෙමිලා භාගයක්ම. මම මේ උදේ තමයි එකපාරට හදිස්සි තීරණය කරේ එනවා කියලා. ඉතින් උදේට කෑවෙත් නැහැ. අම්මා පාන් වගේක් හදලා දුන්නා උදේට කන්න කියලා. මම ඒකත් මෙහෙම උතාගෙන ආවා. ඊට පස්සේ තව අරගෙන ආවා රෝලෝ කෑල්ලක්. ඇඩ් එකක් කීම නෙවෙයි හොඳේ. ඊට පස්සේ වතුර බෝතලේ තියෙනවා. හැබැයි වතුර බොන්න බෑ. මේ අර පන්සලෙන් ගත්ත වතුර එක චෙක් කරන්න ඕන හින්දා වතුර ටිකක් බොනවා පල්ලට ගිහිල්ලා. මෙහෙම තැන් වලට ආවහම ඇත්තටම බඩගින්න මතක් වෙන්නේ නැහැ. බඩගින්න දැනෙන්නෙත් නැහැ. ඉතින් මම මේ පාන් කනවා. මේ කන්නේ උදේට. වෙලාව දැන් 2:00මාරත් වහ වෙලා. මේ බලන්නකෝ මේ මම අර ඔයාලට හැම වෙලෙම පෙන්න දේ පෙඳපාසි. මේක අතින් ඇල්ලුවාම නිකන් අර වෙල්වෙට් රෙද්දක් වගේ හරි සිනිඳුයි. ඉතින් මේ තෙතමනයත් එක්ක මේ පරිසරයේ පුරාම මේවා හරිම ලස්සනට වෙවිලා තියෙනවා. මේ තියෙන්නේ මම අර ඔයාලට උඩදී පෙන්නපු පල්ලට එලිලා තියෙන වැල් වර්ග. ඉතින් මේ තියෙන්නේ ඉත්ත වැලක්. මේ තියෙන්නේ අර උඩ ගල් පර්වතයක ඉඳන් පල්ලට එල්ලිච්ච ඉත්ත වැලක්. හරි ලස්සනයි. ගෙවත්තකුණත් හදන්න හොඳයි පළයක් අරන් ගිහිල්ලා. හැබැයි මේ තැන් වලට ආවට මේ ගස් කොළන් වලට නම් හානියක් කරන්න එපා. ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ සුන්දරත්වය ඒ විදිහටම තිබුණොත් බලන්න පල්ලෙහා ටිකේ දියසීරාවත් එක්ක හැදිලා තියෙනවා පෙඳපාසි. හරියට නිකන් හරිත තාප්පයක් වගේ. බලන්නකො මේ පාට ඒක ඇහැට පුදුමාකාර සනීපයක් තියෙන්නේ මෙහෙම පේනකොට. ඊට පස්සේ උඩට යනකොට තියෙනවා අන්න හරිය හැදිලා බේඳුරු වර්ග. මේ වෙන විශේෂ උඩට ගියාම පතොක් වර්ග. මෙන්න මෙතන තියෙනවා මේ උඩම ගලමුදුන්ට ගියාට පස්සේ පල්ලමක්. ඉතින් මෙන්න මෙතනින් තමයි අර බිසෝරු 7 දෙනා පැනලා කියන්නේ. ඒ කියන්නේ බිසෝ පැන්න ගල කියන්නේ මෙන්න මෙතෙන්ට කියලා කියනවා. ඒ වගේ මෙන්න මෙතන තියෙනවා ලොකු ගලක් නිකන් හකුරු කැටයක් වගේ. ඉතින් අන්න ඒක නිසා හකුරු ගල කිව්වා කියලාත් කියනවා. ඉතින් වීඩියෝ එක අදට මෙතනින් නවත්තනවා. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, like එකක් comment එකක් දාලා තව කෙනෙක්ට බලන්න share කරන්න. අපි ආයෙත් දවසක මේ වගේ වැදගත් වටිනා කියන තැනක් එක්ක හම්බෙමු. එතකන් අදට ගිහින් එන්නම් මේ අයිකච හකුරුගල රජමහා විහාරය.